माधव वीरबा मोहकिवनी आचार्य अमरपुर श्री सत्संग युक्तिक मौर्य महात्मा योग क्षेत्र शास्त्र විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ කටයුතු වලදී බොහෝම කැපවීමෙන් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. भगवत्तर दत्तसारो समेदो अग्निमंगलो सुजातो धम्मलो प्रियदर्शी नरासभो एके क्षिपान लोटस्ते तसावा तावरावा एवं तुयं जयो तुजय ओसदं उत्तमं वरं बल पावनीयं संगते जैन लोके विद्यते विजापतुरस यज्ञेति रत्नलोके विद्यते विजापतुरसनं धम्मभवन्नति रंगे तेन सत्यवज् मूर्तिते जय मंगलं नक्ति मे शरणं गण्यं संगो मे शरणं एतेन सत्यवज्जेन yang kinjiratanang moke vidyate vijapato ratanam buddha namannate dhamman yang kinjiratanang moke vidyate vijapato ratanam dhamma bhavannate පියසේන වීරවර ජයසේකර මහත්මයාගෙන් කිව්වා අර දිවා ගෘහම ගැන විවල හමුදුවත් අපිත් එක්ක කතා කරන මහත්මයා බොහොම ශ්‍රද්ධාවන්ත මහත්මයෙක් කියලා. අපිට මතක් වෙනවා වෙසක් පොහොය දවසට මේ චමින්ද මහත්තයලා අපි රැට මේ විහාරස්ථානයේ ඉන්නකොට දිවා ගෘහම ගැන අපිට විස්තර කරනවා රැ ජාමයක් කරලා. ඉතින් ඒ වගේ වටිනා පවුලකින් තමයි අද මේ කටයුතු සිදු කරන්නේ. විශේෂයෙන්ම අපි මෙහිදී සඳහන් කරන්න ඕන විදුර ජයසේකර මහත්මයා තමයි අද මේ කටයුත්තේදී සහ සම්බන්ධ වෙලා කටයුතු කරේ. ඒකම අපි සඳහන් කරන්න ඕන රම්‍යා මහත්මිය, නයනා මහත්මිය, යමුනා මහත්මිය, ඒ උපුල් මහත්මයා සහ සරත් මහත්මයාත් මේ කටයුත්තට සම්බන්ධ වුණා. ඉන්න කාලෙදී මේ මෛත්‍රිය දහම් පාසලේ දීප්තිමත් ගුරුවරුන් කෙනෙක් හැටියට කටයුතු කළා. ඒකම ප්‍රධාන යුද නිර්මාණී නයනා ජයසේකර මහත්මිය ගැන සඳහන් කරනවා. විශේෂයෙන්ම සෝමදාස මහත්මයා විශේෂයෙන් මේ වගේ පින්කම් වලදී බොහෝම කැපවීමෙන් කටයුතු කරන මහත්මයෙක්, සමාජශීලීත්වය අගය කරමින් කටයුතු කරන කෙනෙක්. ඒකම මේ කටයුතු වලදී ඈත අතීතයේදී අපිට මහත් ළඟින් ඉඳලා කටයුතු කර අපේ ගිරි මහත්මයා අද ඒ කටයුතු වෙනුවෙන් කතරගම ප්‍රදේශින්ද මෙම ස්ථානට පැමිණ සිටිනවා. ඒකම මා සඳහන් කරන්න ඕන අපේ දිලුප උපුල් මහත්මයාගේ පුතුණුවන් තමයි මේ බුදුබිලු වහන්සේ ලබා දෙන්නට අපට අනුග්‍රහය දක්වලා තිබෙන්නේ. ඉතින් මේ ආදී වශයෙන් මා සඳහන් කරේ උපුල් ජයසේකර මහත්මයාගේ මුඛියම බෑ මේ කටයුත්තේදී උපුල් ජයසේකර මහත්මයා ලබා දීපු සහයෝගය කැපකිරීම අපි අගය කරන්න ඕන. අපේ මේ කිරියාහාර පූජාව අපි සහ ගිලන්පස මල් පහන් පූජාව සිදු කිරීම සඳහා අපි ගෞරවයෙන් දෙපාණකට නමස්කාර පුදවාට සිටිනවා. පාන්දර ඉඳලා පොසොන්පුර පස්ලොස්වක පොහොය දවසේ වැදගත් පොහොය දවසක අද